මම මගේ කියන ස්වභාවය අනාගතය පිළිබඳව බලාපොරොත්තු. ඒ නිසා පංචකාමයන් පිනවීමේ කැමැත්ත, දැඩි ආසාව. මේ වගේ ක්ලේශ ධර්මයන් මේ භෞතික දේවල් වල තමයි තියෙන්නේ. ඒත් ඒ දේවල් අත්හැරියයි කියලා කියන්නේ බරපතල වැරදියකින් වෙන්නේ. එයා මේ ලෝකේ ගොඩාක් මේ අනිත් අයට පුදුජන කෙනාට සාපේක්ෂව ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එයා ගොඩාක් ගැඹුරින් කල්පනා කරනවා, ගොඩාක් සියුම් දේවල් යට වැටහෙනවා. ඒ වගේ මේ පටවි මට්ටමේ තියෙන දේවල් ඒ අවබෝධයෙන් යට අත්හරින්න පුළුවන් නම් ගොඩාක් දුරට මාර්ගඵලයටපත් වෙනවා. ගහට බැඳෙනවා, කුටියට බැඳෙනවා, සිවුරට බැඳෙනවා, ප්‍රත්‍යයට බැඳෙනවා, හිතවත්කමට බැඳෙනවා, දායකයාට බැඳෙනවා, මේ සේනාසනයට බැඳෙනවා, ගමට බැඳෙනවා, මේ ගී මට්ටම් වල හිටපු අම්මා තාත්තා සහෝදර සහෝදරි භාර්යාව ඒ කට්ටියට බැඳෙනවා. ඒ වගේ ඒ ආපෝ මට්ටමේ බැඳීම් ටික ඔක්කොම අත්හැරියත් සකු르දාගාමී අනාගාමී වෙන්න එයා සිටිවිලි වලින් ගොඩාක් දේවල් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ ආයතනය ගනුදෙනු මතකේ තියෙනවනේ යාට. ඒව නිරෝධ කරා. සම්පූර්ණ මතකේ අමතක වෙන්න ඕනේ නෑ. මතකෙත් එක ගනුදෙනු කරන්නේ. මතකේ තියෙනවා. මතකේ තියෙන ඒක නැති වෙන්නේ. භාග්‍යතුන් වහන්සේට මතක තියෙන කෙනා තිබුල්වත් නුවර මේ මානනේ මේ උලඟක් සපයි කියන භාග්‍යතුන් වහන්සේට අමතක වෙලා නැහැ. මතකෙත් නමුත් ගනුදෙනු වෙන්නේ. ඒ ගනුදෙනු වෙන්නේ නැති මට්ටමට අරක නිරෝධ කළා දාන අත්හැරලා දාන. ඒක කරන්නේ කොහොමද? දැන් අතුර එනවා. එන්න ගන්න. කල්පනා කරන්න මොකද මේ කියන්නේ? ඉන්න ගන්න. මුචතර දවස් නිකන් බැනලා යන්නවත් ආවේ නැහනේ. ඒ වමදා බෑලානේ යන්නේ. ඉතින් ඒම බනින්නවත් ආවේ නැහැ. මොකද මේ ඉල්ලලා බැනුවා. ඒ ටික බොමුද? කල්පනා කරයි අර අතුරට වගේ සලකන්නේ නැහැ. මිතුරට මිතුරෙක් වගේ සලකන්නේත් නැහැ. හැමෝටම එක විදිහට සලකනවා. ඒ වගේ මේ පෙනිච්ච දේවල්, ඇයිච්ච දේවල්, දැනිච්ච දේවල්, මේ ඉංගිච්ච දේවල් කියන මේ පංචකාමයන් පිළිබඳ තිබෙනා වූ සියලුම සංස්කාර ධර්ම මේ ඔක්කොම එක විදිහටම සලකනවා. වෙනස්කම් නැහැ. වටිනාකම වැඩිත් නැහැ, වටිනාකම අඩුත් නැහැ. ඒ මොහොත තුල ගන්න දෙන්නයි. ඒ අනාගත. අරියත් කියන කෙනා සිතිවිලි වලින් ඇති වෙන සියුම් ලෝභ දේශ මොහ රාග වෛරය ඔක්කොම ටික අත්හැරලා දාන්න. සිතිවිලි ඔයේ ඇති වෙනවා, ඔයේ ඇති වෙන ඔටෝමැටික්. ඔටෝයි. මොකවත් ගන්න දෙන්න කරන්නේ ඒවට ඒම සමවැදිලා ඉන්නේ. මොකවත් කරන්නේ. රාතේ ළඟට ගිහිල්ලා මේ අවසරයි ස්වාමීනි මේ රාගසිතිවිලිය මොවන්සිට එනවද? ඔව්. පින්වත රාගසිතිවිලිය එනවා. ඒකෙන් කර්ණය නැදෙනවද? කර්ම